මගේ වචන 10. කැමතිම ගීතය කෝකිලයන්නේ කෝකිල නාදයේද? සුනිල් ශාන්තයන් ගීත වල ඔක්කොම කැමතියි. නෑ ජීවිතේ මතක හිටින්නම ගීතය ඒ ගීතයේද? ඔය ඒක අමතක වෙන්නේ නැහැ ඉතින්. ඇයි? ඒක මේ ඉස්කෝලේ යන කාලේ වුණ සිද්ධියක්. දැන් වැඩි අද දීලා තියෙන හොඳ මම මේ මහරගම පාසලක විද්‍යාලය ඉගෙන ගත්තේ ඒ කාලේ. එතකොට ඒක මිශ්‍ර පාඨශාලාවක්. දැන් ඒක බාලිකා විද්‍යාලයක්. ඉතින් මේ 10 වසර විතර ආම අපි දෙක්කලිසන් එහෙම අඳින්න පටන් ගත්ත අලුත. ඉතින් දැන් ඕෆ් පීරියඩ් එකක් ආම අපි මම යාළු මිත්‍ර දෙන්නෙක් හිටියා සෝමරත්නයි මොරිස් කියලා. අපි තුන් දෙනා එක්ක පොඩි පැත්තකට වෙලා අනිත් පන්ති වලට ඇහෙන්න තියෙන පොඩි ගීතයක් ගායනා කරනවා. ඉතින් එදා අපි ගායනා කරේ සුනිල් මහත්තයාගේ මේ කෝකිලයන්නේ ගීතය. ඒක කියනකොට ඕකේ දැන් ඔය අන්තරා කොටස යනවානේ මේ කොහොමද මේ ජාති ජාති මලින් සුවඳ උරාවේ ඔගිල මගේ විශාඛා මගේ අශෝකා මගේ මල්ලිකා කියපු ගමන් ඉස්සරහිටිය ගෑන්න බෙත් නැගිට මේ ඉන්නපක් කොල්ල දැනනද අපි අපිට ඒක මේක නම් දාලා සින්දුවලින් කවදා කියන්නේ කිව්වා. ඒක තමයි දැනගත්තේ ඒකෙල්ලගේ නම මල්ලිකා. එයා හිත මගේ මල්ලිකා කිව්වම මේ විහිළුවට එයාට කොලොප්පම් කරනවා. දැන් මගේ යාළුවා කිව්වා විජේ මේ සින්දුවම කියන්න ඕනේ නැහැ. අර කොටසට දිගම කියන්නේ. මගේ විශාඛා මගේ අශෝකා මගේ මල්ලිකා මගේ බ්‍රාස් ගාලා නැගිට්ට ළමයා පුටුවක් පෙරලාගෙන කෙලින්ම ගියා යන්නේ එළියට. අපි දැනගත්ත වැඩේ යන්නේ ප්‍රින්සිපල් ළඟට තමයි ගියා. ඉදාට දෙයක් තිබුණේ නැහැ. පියන් කෙනෙක් ආවා. විජයනන්සිරි මොරිස් එන්ඩ ඔෆිස් එකට කියලා අපි ඉතින් ගියා. අපි අලුතෙන් ආව ප්‍රින්සිපල් කෙනෙක් මේ වැඩි කතා බහ කරන්නේ නැහැ. ටිකක් බටහිර පන්නේට ඇඳලා බොහොම පොඩි එක්කෙනෙක් මේ ඇසෙම්බලි එකේ කවුද කතා කරන්නේ නැහැ. මේ උපවිද්‍යාලපතිතුමා තමයි කතා කරන්නේ. අවවාද දෙන්න මොකද කතා කරන්නේ ටිකක් ගොතයි. ඉතින් ළමයි පොඩ්ඩක් කිනාවට භාජන එනවා කතා කළාම. පස්සේ අපි ගියා අර සැලූන් දොර වගේ පිස්ස ගිහිල්ලා හිටියා. දැන් අපි ගණන් ගත්තේ නැහැ ප්‍රින්සිපල් සර් වැඩ. ටිකක් කලකට අපි දැන් අපේ හිතෙන් කියන ගහන්න කන්නේ දැන්ලා හරි ඉතින් මාවඩිය පොඩ්ඩක් ජනප්‍රියයි ඒ දවස්වල මේ ඉස්කෝලේම රංගපාන කටයුතු කරනවා. එන ටිකක් කරන නිසා තනගාදී කිව්වා. අලුත් දෙකල්සනේ වැදලා සුදු පාටට ඔය දඩ ගැහුවා. දැන් අපේ හිත කියනවා දැන් ගහන්නේ නැහැ. දඩ ගැහුවා. ඉස්වල ආතිපා ගයි ළමද සෙ දුක රාදා කියන්නේ තමයි ගලා දුන්නා ඒකේ රෝඩේ පටන් ගන්න තුන්ගෙන් බබ්බත් කරනවා ස්කෝලේ පෙරකට ඊළා අපි කිව්වා සර් මේ අපි ගෑන් ළමයට නම් දාලා කලින් අපි සුනිල් ශාන්තගේ සින්දුවක් තමයි කියේ සුනිල් ශාන්ත එන්නේ කිව්වේ සුනිල් ශාන්ත ඒක නෙමෙයි යාර මට හිරෙක් කෙනෙක් ඉඳලා ඒ දරන් හිටියේ නෑ සුනිල් ශාන්ත කියන්නේ කවුරුද කියලා. එහෙම ඒ ළමයා දරන් හිටියනම් සුනිල් ශාන්ත සින්දුවක් කියලා මේක අපිට කවදාවත් ඒ වගේ බැද්දියක් නෙමෙයි. අනේ අද බලන් හිටියත් දන්නේ නෑ අය. ප්‍රින්සිපල් නැතිවදනේ නෑ එයා නැතිව අපහාසයක් කරන්නේ මේ ඉතින් බොහොම ගෞරවණීය විදිහට කිව්වා අර මේ ගොතයි තියෙන එක පිළිහිටීමක් එයාගේ. මල්ලිකා දාම මහරගම. ඊට පස්සේ අක්කත් කිව්වා මම අයියේ දන්නේ නැතුව එහෙම කළේ